මොකද මම ওই තරමක් ඇඳගෙන. රජින් පපා වගේ. කොහෙද? තරම කොහෙන්ද තරමක් කන්නන්නේ? අයි අපිට මේක තරමක් වගේද මේ? තරමක් නෙමෙයි. මොකෝ? ගෑණි තරම ගලවලා නම්බරට යටසායක්වත් දුන්න දැනගන්න කියලාද? ඈ? මේක මේ ඔන්ලයින් ගෙන්න කලිසමන්නේ. දැන් බලන් උඹට හිතා ගන්න බෑනේ මේක යටසයත් කලිසමත් තරමක්ද කියලා. අඩ ඕ කලිසමක්ද බං? හැබැයි සුපිරි පාඩුව. හැබැයි මම ජීවිතේට දැකලා නෑ. ඔහොම කලිසම් හදනවා. ඔබ නාට්‍ය කරන ඩයලොග් එකපාරක් හිටිය ඔහොම ඇඳලා ගන් මොංගල් ඩයලොග්. වෙයි ඒකටත් බස් සුපිරි යෑමකට අන්දම මරු. ඔබ මේ නාට්‍යයක් කතා කර. මට මේ නාට්‍ය පෙන්ලා තියෙන්නේ. අපරාධනේ බං රුපියල් 3000. ඔබම කල්පනා කරලා බලහන්කෝ. මේක මේ මිනිස්සුෙකුට මහපු ඇඳුමක්ද කියලා. මේක මේ අලියෙකුට යවන්න මහපු ඇඳුමක්ද කොහොද? මේ මට ඒවලා තියෙන්නේ. මට ඔක අහුණා නම් මට මල පැනලා ඉන්නේ බං. හරි ඉතින් අලිගේ වෙනසකුත් නෑ ඉතින් නැන්දම්ම. ඔක නැන්දම්මට දීලා. ඉවරයි නැන්දම්මට දුන්නා. ඉවරයි වැඩි. නේ යකෝ ඇඳුමක් ගෙන්න ගන්නකොට බලලා ගෙන්න ගන්න. ඕන තරම් ඔන්ලයින් තියෙන මේ මං ගෙන්න ගන්න. එහෙම එකක් ගෙන්න වෙනින් ගායි. කොහොමද? ඔන්ලයින් ගෙන්නන්න. ආයෙ මගේ ජීවිතේට මචං මම ආයෙ ඔන්ලයින් ගෙන්නන්නේ නැහැ. මම අහුනේ දෙවෙනි පාර මචං. ඈ මුන් හදිස්සියට කිව්වොත් මුන්ට කිව්වොත් එහෙම මුන්ට ඩොකේ කරන් යන්න කියලා මූ උසන්ගේ මෙතන පැම්පස්. ඊට පස්සේ ඒකත් අදින්න ඉන්න කාටද කියන්කෝ. නන්නබට තමයි ඒක දෙන්න වෙන්නේ මට. අංගින්න කිය. හරි ඔබට ගෙන්න ගන්න බැර නම් බෙල්ක හිටා. හරිද? මේ මයි යන මම පල්ලෙහාට යනකම් මං ආවේ ඔබ දැකලා උතන ඉන්න එහෙට මෙහෙට දුවනවා. මයි යන පොඩිදා මේ ඔය කලිසම කොහෙන්ද ඔන්ලයින් ගෙන්න ගත්තේ? මටත් එකක් ගෙන්න යා. කලිසම් ගෙන්න ගන්න තව දැන් තෝ දෙපාරක් මාට්ටුලා ගුවනේ. තුන්වෙනි පාට තොක තුන ඉඳ කරගන්නද? බෝරුවා